හෙලෝ! ඉතින් කොහොමද ඔයාලට? වෙල්කම් ටු මයි YouTube channel Life with Dr. K. ඔන්න අද අපි පොඩි රස්තියාදු ගමනක් යන්න හදාන්නේ. පොඩි කිව්වට පොඩිමත් නෑ, දවස් 2ක ගමනක්. මේක අපි ගොඩාක් ආසාවෙන් ඉඳපු ගමනක්. අපි කිව්වට අපිමත් නෙමෙයි, මම තමයි ගොඩාක් ආසාවෙන් ඉඳපු තැන. ඔන්න මේ ඉන්නේ මගේ හොඳම යාළුවයි එයාගේ හස්බන්ඩ්යි. ඉතින් ඇත්තටම මේ තැන මායි මගේ යාළුවයි ගොඩාක් කල් ඉඳන් බකට් ලිස්ට් එකේ තියාගෙන ඉඳලා යන්න දවසක් එනකම් බලාගෙන ඉඳපු තැන. අද අපි මේ යන්න හදන්නේ ග්ලෑම්පින් නයිට් එකක්. ඉතින් ඔයාලා ගොඩක් අය දන්නවා ඇති හුන්නස්ගිරියේ තියෙන ග්ලෑම්පින් බයි ඕෆ් ට්‍රෙක් කියන තැනට තමයි අපි මේ යන්න හදන්නේ. අපි කලින් දවසේ අම්පාර ඉඳන් නුවර ඇවිල්ලා මගේ යාළුවා ගෙදර නැවතිලා ඊට පස්සේ යාළුවත් එක්කම තමයි එන පිටත් උනේ. කොහොම හරි හුන්නස්ගිරියට ඇවිල්ලා යාළුවට කෝල් කරාම යාළුවා පාර කියනවා මෙන්න මේ වගේ සරත් මෝටර්ස් කියලා බෝඩ් එකක් තියෙනවා. එතනින් තියෙන පාරෙන් තමයි යන්න ඕනේ. එතන පාර හොයාගන්න නම් හරිම ලේසියි. එයාලා අපිට කෝල් කරලා පාර තියෙන තැන් කියනවා. ඉතින් ඊට පස්සේ මීට 500ක් විතර ආවහම මේ වගේ පාකින් ඒරියා එකක් තියෙනවා. එතන අපේ වාහනේ දාලා ඒගොල්ලන්ගෙන් වාහනයක් එනවා එක්කන් යන්න. මොකද ග්ලෑම්පින් තියෙන තැනට යන පාර ටිකක් අමාරුයි. ඉතින් ඒක නිසා ඕෆ් රෝඩ් වෙහිකල් එකක් ඕන යන්න. නැත්නම් අපේ වාහනවල යට වදිනවා. ඊට පස්සේ අපි ඉතින් බඩු ටිකක් පැක් කරගෙන මෙන්න මේ විදිහට නැගලා කොහොම හරි යන්න පිටත් වුණා. ඇත්තටම මේකත් හොඳ එක්ස්පීරියන්ස් එකක්. ඕෆ් රෝඩ් වාහනවල අපි ගිහිල්ලා නෑනේ. එයාලා ගාව මීට වඩා තව ලස්සන ජීප් එකක් මම වීඩියෝ වල දැකලා තියෙන ඕෆ් ට්‍රෙක් කියලා නමත් ගහලා. හැබැයි අපි යන දවසේ නම් ඒක තිබ්බේ නැහැ. ඉතින් කොහොම හරි මෙන්න මේ වගේ ඉතින් පැද්දි යන්න තමයි තියෙන්නේ. හැබැයි ඉතින් මේ පාරත් අමුතු ගතියක් තියෙනවා. පාර දෙපැත්තේ ලස්සන කුඹුරුත් තිබ්බා. ඉතින් ඒවත් බලාගෙන පැද්දි යන්න තමයි තියෙන්නේ. අද අපි මේ යන්නේ ග්ලෑම්පින් බයි ඕෆ් ට්‍රෙක්. හුන්නස්ගිරියේ තියෙන ලස්සන තැනකට. ඉතින් ඔයාලා යන්න කලින් අනිවාර්යෙන් බුක් කරන්න ඕනේ. එතන ඇත්තටම ජියෝඩෝම් දෙකක් තියෙනවා. ඒ වගේම තමයි ලස්සන පිරමිඩ් එකකුත් තියෙනවා. අද අපි ගත්තේ ජියෝඩෝම් දෙක. ඒ වගේම තමයි ඔයාලට ෆුල් බෝඩ්, හාෆ් බෝඩ් මේ දෙකෙන් ඔයාලා කැමති එකක් තෝරගන්න පුළුවන්. අද අපි යන්නේ හාෆ් බෝඩ්. ඉතින් ඔයාලට චෙකින් තියෙන්නේ 2ට. ඉතින් අපි දවල්ට කාලා තමයි අද ආවේ. ඉතින් මේ චෙකින් වුණ ගමන් මම හිතන්නේ ෆුල් බෝඩ් අයට ලන්ච් එක හම්බෙනවා. මේ තියෙන්නේ ඔයාලට පේනවා ඇති පිරමිඩ් එක. අපිට මුලින්ම හම්බෙන්නේ යනකොට පිරමිඩ් එක තමයි. බලන්නකෝ ඉතින් ඒකත් ලස්සනයි. මම වීඩියෝස් වල දැකලා තියෙනවා. ඉතින් අපි ගියපු දවසේ මේක බුක් වෙලා තිබ්බේ. ඊට පස්සේ ටික දුරක් ගියාම තමයි ජියෝඩෝම් දෙක තියෙන්නේ. මේක ඉතින් ගොඩාක් දුර නැහැ. මීට 500ක් වගේ තමයි අපිට මේ ඕෆ් රෝඩ් පාරේ එන්න තියෙන්නේ. ඉතින් එයාලා ට්‍රාන්ස්පෝර්ට් දෙනවනේ. ඒකින්ද බය වෙන්න දෙයක් නැහැ. ඊට පස්සේ මේ තියෙන්නේ යන්න තැනට ආවා. මේ තියෙන්නේ අපේ ජියෝඩෝම් දෙක තමයි ඔය ඈතින් පේන්නේ. ඉතින් ඊට පස්සේ ඇවිල්ලා වාහනේ නවත්තලා අපේ බඩු එහෙම ගන්නත් එයාලා උදව් කරා. ඊට පස්සේ ඇවිල්ලා අපි දෙගොල්ලෝ ජියෝඩෝම් දෙක ඉතින් බෙදාගත්තා. ඇත්තට මේ දෙකට නම් දෙකක් තියෙනවා. අරලිය ජියෝඩෝම් එකයි ෂැඩෝ ජියෝඩෝම් එකයි. අරලිය එක තමයි ඉතින් ගොඩක්ම ලස්සන. එතන අරලිය ගහක් තියෙන ඉතින් තමයි අරලිය කියලා නම තියෙන්නේ. අරලිය ජියෝඩෝම් එක තමයි ඔය ඈතින් පේන්නේ. ඉතින් එතන view එක ලස්සනයි. එතකොට අනිත් එක තමයි ෂැඩෝ ජියෝඩෝම් එක කියන්නේ. මම හිතන්නේ ඒක ගස් වලින් වට වෙලා තියෙන හින්දා තමයි ඒ නම දාලා තියෙන්නේ. ඉතින් අපි දෙන්න තෝරගත්තේ ෂැඩෝ ජියෝඩෝම් එක. ඇත්තටම මගේ යාළුවානේ මේක මුලින්ම යෝජනා කරේ අපි මේ දවසට යමු කියලා. ඉතින් ඒකෙන් හින්දා මම එයාට ලස්සන ජියෝඩෝම් එක දුන්නා. ඉතින් මේ තමයි අපේ ජියෝඩෝම් එක. ඉතින් මෙන්න වගේ චූටි දොරකින් තමයි ඇතුළට යන්න තියෙන්නේ. ඉතින් ඇතුළ ඔයාලට ඉන්න ඕන පහසුකම් ටික තියෙනවා. ඉතින් ලොකු පහසුකම් නැහැ. ඉතින් ග්ලෑම්පින් කියන්නේ කැම්පින් එකේ චුටක් ෆැසිලිටිස් එක්ක තියෙන චුටක් ලක්සරි එකක් වගේනේ. ඇත්තටම කිව්වොත් ලක්සරි කැම්පින් එකක් තමයි මේ ග්ලෑම්පින් කියලා කියන්නේ. ඉතින් ඒක නිසා ඔයාලට අවශ්‍ය පහසුකම් ටික තියෙනවා. 5 star hotel වලගේ ඉතින් පහසුකම් නැහැ. ඒ නාට ඉතින් කරන්ට් එක, වතුර, එතකොට washroom facilities, hot water මේ වගේ දේවල් නම් ඉතින් තියෙනවා. මේ තියෙන්නේ අරලිය ජියෝඩෝම් එක. එතකොට මෙතන මේ එහා පැත්තේ තමයි ඒගොල්ලන්ගේ කිචන් එක තියෙන්නේ. ඉතින් ඔයාලා මේ තැන බුක් කරාම එයාලගේ මෙනු එක දෙනවා. අපි යන්න කලින් අපිට ඕන කෑම සිලෙක්ට් කරලා එයාලට කියන්න ඕනේ. එතකොට එයාලා ඒවා අපිට හදලා දෙනවා. ඉතින් මේ තියෙන්නේ අරලිය ජියෝඩෝම් එකේ view එක. මං කිව්වේ ඒක හරි ලස්සනයි නේද? ඉතින් මගේ යාළුවා අරලිය ජියෝඩෝම් එක ගත්තට ඉතින් ඒක නිකන් අපේ වගේ තමයි. අපිත් ඉතින් ගිහිල්ලා එතන ෆොටෝස් ගත්තා. ඇත්තටම ඉතින් යාළුවෝ දෙන්නා ජියෝඩෝම් දෙක ගත්ත හින්දා අපිට එතන ඇත්තටම උපරිම එන්ජොයි කරන්න පුළුවන් වුණා.
මෙතන තමයි මම මෙතනින් ආසම තැන. ඇතරම අපි ජියෝඩෝම් එක ගත්තට ඒක ඇතුලේ ඉඳී නිදා ගන්න වෙලාව විතරයි. අනිත් හැම වෙලේම හිටියේ මෙන්න මේ ඔන්චිල්ලාව පැද තමයි. ඉතින් ඇත්තටම අපි ගෙවන බිසි ලයිෆ් එකත් එක්ක මේ වගේ තැනකට ආවහම දැනෙන්නේ පුදුම නිස්කලංක බවක්. ඇත්තටම දවසම උනත් වාඩි වෙලා පැද්දි ඉන්න තමයි හිතෙන්නේ. ඊට පස්සේ කොහොම හරි ඇවිල්ලා චේන්ජ් කරලා අපි ආවේ හාෆ් බෝඩ්නේ. ඉතින් අපි කාලා ආවේ. ඉතින් අනිත් කපල් එක කාලා ඉවර වෙනකන් ඉඳලා ඊට පස්සේ යාලා අපිව හවස හයික් එකක් එකන් යනවා. මේ ළඟ චුරි දියඇල්ලක් තියෙනවා. ඒ දියඇල්ල බලන්න අපිව යාලා එකන් යනවා. හැබැයි අපිත් එක්ක ආපු අනිත් කපල් එක, ඒ කියන්නේ පිරමිඩ් එකේ ඉඳපු කපල් එක මේ හයික් එක යන්න ආවේ නැහැ. ඉතින් අපි දෙගොල්ලෝ විතරයි ඒ හයික් එකත් ගියේ. එයාලගේ ගයිඩ්ලා දෙන්නෙක් එනවා අපිත් එක්ක යන්න. ඉතින් මේක නම් පොඩි හයික් එකක් තියෙන, හැබැයි කිලෝමීටර් 2ක් වගේ තියෙන්නේ. අපි ගියපු දවස්වල වැස්ස නැති නිසා කූඩැල්ලෝගෙන් කරදර තිබ්බේ නැහැ. හැබැයි එයාලගේ වීඩියෝස් වල එයාලා කියනවා මේ කූඩැල්ලෝ ඉන්නවා. ඒකෙන් හින්දා අනිවාර්යයෙන්ම ලීඩ් සොක්ස් ගේන්න කියලා. ඉතින් අපිත් ගෙනාවා. හැබැයි දැම්මේ නැහැ. මොකද අපි ගිය දවස්වල හොඳටම පායනවා. ඉතින් ඒක නිසා කූඩැල්ලු නැහැ. ඉතින් ඒකින්ද අපි ඒව දැම්මේ නැහැ. ඉතින් ඔයාලා යනවා නම් එනට අරන් යන්න කෝකටත්. හයික් එක නම් ඇත්තටම අමාරු නැහැ. ඕන කෙනෙක්ට මම හිතන්නේ යන්න පුළුවන්. හොඳට පාර තියෙනවා. අනික එයාලගේ දෙන්නේ කෙනෙක් හින්දා බය වෙන දෙයක්වත් නැහැ. එයාලා උදව් කරනවා අපිට යන්න. ටික දුරක් ආවහම මෙන්න මේ වගේ ලස්සන view point එකකටත් ආවා. අපි එතන ටිකක් නැවතිලා ෆොටෝස් අරගෙන තමයි ආයෙත් හයික් එක යන්න පටන් ගත්තේ. ඇත්තටම මම හරිම ආසයි හයික් යන්න. ඉස්සර අපි කැම්පස් කාලේ නම් ගොඩාක් හයික් ගියා. ඒවට දැන් නම් වැඩි යන්න වෙන්නේ නැහැ ඉතින්. මේ තියෙන්නේ කටහැර ඇල්ල. ඇත්තටම මේකේ වතුර චුට්ටක් හිඳිලා තිබ්බේ. මොකද අපි ගියේ පායන කාලේනේ. එහෙම නැත්තම් මේකේ ගොඩාක් වතුර තියෙන කාලෙට ඉතින් හරිම ලස්සනයි. මම වීඩියෝස් වල දැකලා තියෙනවා. වතුර අඩු කාලෙටත් ඉතින් මෙච්චර ලස්සනයි නම් හිතා ගන්නකෝ වතුර ගොඩක් තියෙන කාලෙට කොච්චර ලස්සන ඇතිද කියලා. මෙතන ගොඩාක් වෙලා හිටියා. ෆොටෝස් ගත්තා, වීඩියෝස් ගත්තා. ඊට පස්සේ ඉතින් අන්තිමට නාලක් තමයි ආවේ. ඇත්තටම අපි දෙන්න ඇඳුම් ගෙනාවෙත් නැහැ. මගේ යාළුවා නම් ඇඳුම් ගෙනාවා. ඉතින් කොහොම හරි යාලත් බල කරලා නාමු කියලා. ඇත්තටම අපි දෙන්නටත් මේ වතුර ටික දැක්කහම නාන්න නැතුව ඉන්න හිතුන්නේ නැහැ. ඉතින් සීතල වතුර මම නම් ඇත්තටම වතුරට බයයි. ඒකින්ද මම නම් හරිම අමාරුවෙන් තමයි වතුරට බැස්සේ. අන්තිමට ඉතින් කොහොම හරි ආපු ඇඳුමෙන්ම වතුරට බැහැලා නාලා තමයි ආයෙත් ගියේ. කොහොම හරි අපි එනකොට ටිකක් රෑ වෙලා තිබ්බා. ඊට පස්සේ චේන්ජ් කරලා එනකොට එයාලා අපිට උණු කෝපි හදලා තිබ්බා. කෝපි එකත් බීලා ඊට පස්සේ ඉතින් ඩිනර් එක ලෑස්ති කරනකම් අපි කට්ටිය මෙතන වාඩි වෙලා ඉතින් ෆොටෝස් ගත්තා, වීඩියෝස් ගත්තා, කතා කර හිටියා. එයාලා මෙන්න මේ වගේ ගිනි මැලයකුත් ගහලා දෙනවා. ඇත්තටම ඉතින් සීතලේ කැලෑව මැද මේ වගේ නයිට් එකක් ගත කරනවා කියන්නේ ඒක වෙනමම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මෙන්න මේ එක්ස්පීරියන්ස් එකට තමයි මගේ යාළුවයි පිස්සු වැටිලා හිඳියේ. ඉතින් බලන්නකෝ කොච්චර ලස්සනද කියලා. මනි පාම ගාමරි සරිපා මනි පාම ගමරි ඩිනර් එකක් රෙඩි වෙලා තිබ්බා. අපි දෙන ගත්තේ චිකන් චීස් කොත්තු. ඩිනර් එක නම් හොඳට තිබ්බා. පෝෂන් එකත් හොඳයි. ඊට පස්සේ ඉතින් රෑ නිදාගෙන අපි උදෙන්ම නැගිට්ටා. එයාලා උදේටත් උණු කෝපි හදලා දෙනවා අපිට බොන්න. අපිට තව චූටි යාළුවෙකුත් හම්බුණානේ, කියන්න බැරි වුණානේ. මෙයා ඇත්තටම හරිම කියුට් අනේ.
ඊට පස්සේ ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක රෙඩි වෙනකන් අපි මෙතන ෆොටෝස් වීඩියෝස් ටිකක් ගත්තා. ඇත්තටම අරලිය ඩෝම් එකේ view එක තමයි මෙතන ලස්සනම. ඈතින් මේතුමායි කඳු පන්තිත් එක්ක මෙතන තියෙන ඇත්තටම පුදුම vibe එකක්. ඉතින් බලන්නකො මෙතන කොච්චර ලස්සන නිස්කලංක තැනක්ද කියලා. ඊට පස්සේ ඉතින් අපි උදේට කාලා ටිකක් වෙලා ඉඳලා අපිට චෙක් අවුට් වෙන්න තිබ්බේ උදේ 10ට. එයාලගේ වාහනයක් එනවා අපි ආයෙත් පාකින් එකට එක්කන් යන්න. ඊට පස්සේ ඉතින් බෑග් ටිකත් පැක් කරගෙන ආයෙත් අර ඔෆ් රෝඩ් පාරේ එයාලගේ වාහනෙන් ගිහිල්ලා අපේ වාහනේට නැගලා ඔන්න ඉතින් අපි ගෙදර යන්න ආවා. ඉතින් මේ තමයි අපේ ග්ලෑම්පින් එක්ස්පීරියන්ස් එක. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම ජීවිතේ එකපාරක් හරි ගන්න ඕන එක්ස්පීරියන්ස් එකක් තමයි ග්ලෑම්පින් නයිට් එකක් කියලා කියන්නේ. ඉතින් මගේ බකට් ලිස්ට් එකේ එක තැනක් නම් දැන් කවර් වුණා. එහෙනම් තවත් ලස්සන තැනකින් ඔයාලව හම්බ වෙනකන් ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.